ඔබ දිනපතා කන සුදු බත්වල සැඟවුණු ආසනික් තියෙනවා. බොහෝ අය දන්නේ නැහැ අපි හැමදාම කන සුදු බත්වල ස්වභාවිකවම ආසනික් කියන විෂද්‍රව්‍ය අඩංගු වෙන්න පුළුවන් කියලා. මේක පසෙන් සහ වතුරෙන් හාල් ඇට මගින් උරා ගන්නා එකක්. එක වේලක් දෙකක් කෑවට බය වෙන්න එපා. හැබැයි දිගින් දිගටම නිතර සුදුබත් කනකොට මේ ආසනික් ශරීරගත වෙලා අක්මාවට වකුගඩු වලට සහ ප්‍රතිශක්තිකරණ පද්ධතියට හානි කරන්න පුළුවන්. නිරන්තරයෙන් ආසනික් ශරීරගත වීම පිළිකා, හෘද රෝග සහ දියවැඩියා වගේ රෝගී තත්ත්වයන්ට සම්බන්ධ වෙලා තියෙනවා කියලා පර්යේෂණ පෙන්වා දෙනවා. හැබැයි ඔයා බය වෙලා අද ඉඳලා සුදුබත් කාලේ ඉවරයි කියලා හිතන්න එපා. මේක අඩු කරගන්න ක්‍රමයක් තියෙනවා. බත්තු යන්න කලින් හාල් හොඳට සෝදන්න. ඊට වඩා හොඳ ක්‍රමයක් තමයි බත් පැස්ට ක්‍රමයට උයන එක. ඒ කියන්නේ වැඩි වතුර ප්‍රමාණයක 1:6 අනුපාතයට උයලා ඉතිරි වතුර ටික පෙරා දමන්න. මේකෙන් 60% දක්වා ආසනික් ඉවත් වෙනවා. ඉතින් අපි හැමදාම කන බත්වල මෙහෙම දෙයක් ඇති කියලා කවදාවත් හිතුවේ නැහැ නේද? මේ ගැන තවමත් දන්නේ නැති ගොඩාක් අය ඉන්නවා. ඒ හැමෝම දැනුවත් කරන්න දැන්මම වීඩියෝ එක ෂෙයා කරන්න. මේ ගැන ඔයාට හිතුණ දේ අනිවාර්යයෙන්ම කමෙන්ට් එකකින් කියන්න. මේ වගේ තවත් වටිනා සෞඛ්‍ය උපදෙස් දැනගන්න අපිව ෆලෝ කරලා තියාගන්නත් අමතක කරන්න එපා.